Hi guys, welcome to Postcard Memories. තායිලන්තය ගැන දැන් ගොඩක් කතා වෙන වෙලාවක තමයි තායිලන්තේ අපි ගිය ලස්සන ගමනක් ගැන ඔයාලට විස්තර කියන්න ආවේ. තායිලන්තය කියන්නේ South East Asian country එකක්. මේක ටුවරිසම් වලට ගොඩක්ම ප්‍රසිද්ධ රටක්. මේකේ තියෙන tropical beaches, කෑම, parks වගේම බෞද්ධ පන්සල් ලෝක ප්‍රසිද්ධයි. අද ඉඳන් අපේ ගමනේ මුල ඉඳන් මොන සිද්ධීන් ලස්සනට ගේන්නම්. අපි දැන් ශ්‍රී ලංකන් එයාපෝට් එකෙන් පිටත් වෙලා තායිලන්ඩ් වලට යන්න හදන්නේ. මෙතෙන්දි විශේෂයෙන්ම කියන්න ඕනි දෙයක් තියෙනවා. දවස් 12ක් වුණ මේ ට්‍රිප් එකම ප්ලෑන් කළේ අපි දෙන්න. අපිම එයාප්ලේන්ස් බුකින් දාගෙන එහේ හොටෙල්ස් බුක් කරලා අපි යන ප්ලේසස් වල එන්ට්‍රන්ස් ටිකට්ස් උනත් බුක් කරලා තමයි මේ යන්නේ. මාසෙකින් මේ වැඩේට ලෑස්ති වුණ නිසා අපිට ගොඩක් සල්ලි ඉතුරු කරගෙන හරිම ස්මූත්ලි මේ ට්‍රිප් එක යන්න පුළුවන් වුණා. එයා ඒෂියා එකෙන් තමයි අපි ඉස්සෙල්ලම ටිකට්ස් බුක් කරේ. මාසෙකට විතර කලින් බුක් කරපු නිසා ගොඩක් අඩුවට අපිට agoda.com වලින් ටිකට්ස් බුක් කරගන්න පුළුවන් වුණා. අපි මෙහෙන් රෑ 11ට තමයි ෆ්ලයිට් එකට නැග්ගේ. ඩොන්මුන් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකෙන් අපි බහිද්දී පාන්දර 3:50යි. තායිලන්ඩ් වලට වෙලාව ශ්‍රී ලංකන් වෙලාවට වඩා පැයක් විතර ඉස්සරහින් තියෙන්නේ. එතකොට ෆ්ලයිට් එක පැය 3:00මාරක් විතර. අපි ඉතින් ටිකක් එළිය වැටෙන කල් එයාපෝට් එකේ හිටියා. ඉන්න ගමන් ෆුඩ් කෝට් එකෙන් හොඳට කෑවා. අපි එද්දී eSIM දෙකක් දාගෙන ආවේ. එයාපෝට් එකේ ඉන්න ගමන් SIM දෙකත් ඇක්ටිව් කරගත්තා. මෙහෙ ඇවිල්ලා නම් eSIM ගන්න හදන්න එපා. සාමාන්‍ය ගානට වඩා 3 ගුණයක් විතර වැඩියෙන් තමයි මෙහෙ විකුණන්නේ. අපි එද්දී එක්කෙනෙක් ගෙනාවේ ඉතින් කිලෝ 5කටත් වැඩිය බර අඩු බෑග් එකකුයි බෑක්පැක් එකයි. පාන්දර ඉතින් වෙන කරන්න දෙයක්වත් නැති හින්දා පාන්දර 5ට විතර අපි එළියට බැහැලා ඒ ළඟ තිබුණ වට්ටන්මුන් පන්සලට ගියා. ඇත්තට මේක මනාස්ත්‍ර එකක්. අපිට ගොඩක් බර බෑග් තිබ්බේ නෑනේ. ඉතින් අපිට මේ බෑග්ස් උත් අරගෙන තමයි එහෙට ගියේ. ඉතින් අපි මේ ප්ලේස් එක කලින් මැප් එකේ මාක් කරගෙන ආවේ. අපේ ජර්නි එක ඉස්සෙල්ලා පටන් ගත්තේ වට්ටන්මුන් පන්සලට ගිහින් ආශිර්වාද අරගෙන. ඉතින් මේක තමයි ඔන්න බිගිනින් එක. මේ වීඩියෝ එක ඉවරනට අපි ඊළඟ ඩෙස්ටිනේෂන් එකේ විස්තර අරගෙන අපි ඊළඟ වීඩියෝ එකෙන් එනවා. So please stay with Postcard Memories.